ආයුබෝවන් සුබෝදෑසන. ඔයගොල්ලෝ හැමෝම අදත් එකතු වෙලා ඉන්නේ හෙළවෙ ධර්ම YouTube channel එකට. ඔන්න මං අද කියලා දෙන්න යන්නේ මිදි නැත්නම් අග්නිමන්ත කියලා හඳුන්වන බෙහෙත් පැළ පිළිබඳව. ඊට කලින් ඔයගොල්ලෝ හැමෝම මේ channel එකට අලුත් කෙනෙක් නම් channel එක subscribe කරලා, like කරලා, share කරන්න අමතක කරන්න එපා. ඒ වගේම bell icon එක click කරලා ඔයාලට notification එක ගෙන්න ගන්න පුළුවන්. හරි, එහෙනම් අද බලමු මොනවද මේ මිදි කියන්නේ කියලා. මිදි නැත්නම් හීන් මිදි, මහ මිදි කියලා මිදි වර්ග දෙවර්ගයක් තියෙනවා. මේ වගේ කොළ සහ කඳ සිහින් වර්ගයේ සිහින් මිදි ලෙස නම් කරන්න පුළුවන්. සිහින් මිදිද වඩා සුවඳ ඇති නැති වශයෙන් වර්ග දෙකක් තියෙනවා. මනා සුවඳකින් තියෙන සිහින් මිදි තමා ඖෂධ පිණිස වඩා සුදුසු වන්නේ. ඔයාලට මේ පේන සිහින් මිදි තියෙනවානේ, ඒවා ජරනාශක ගුණයෙන් යුතුයි. ඒ කියන්නේ විස නැසන ගුණය මේවට තියෙනවා. මේ බෙහෙතර ගල මිදි පෙළෑටේ තියෙන්නේ මේවා මහ පස්මුල් ගණයට අයිති වෙනවා. දැන් ඉතින් ඔයාලා දන්නේ නැනේ මහ පස්මුල් මොනවද කියන්නේ කියලා. මං කියලා දෙන්නම් මහ පස්මුල් කියන්නේ මොනවද කියලා. ඒවට අයිති වෙන්නේ වෙලි මුල්, පළොල් මුල්, තොටිල මුල්, ඇද්දමට මුල් සහ මිදි මුල්. මම ඔයාලට කිව්වා ඉස්සෙල්ල මේ මිදි පෙළවලට කියන තවත් නම. ඒ මොකක්ද? අග්නිමන්ත. ඔයාලා දන්නවද මේ අග්නිමන්ත කියන නම මේකට ඇවිල්ලා තියෙන්නේ කියලා? අග්නිමන්ත කියන්නේ ඉස්සර කාලේ හිටපු මිනිස්සු ඒ කියන්නේ වෙඩි බෙහෙත් සකසා ගන්න තමයි මේ අග්නිමන්ත කියන මිදි කියන පැළෑටි භාවිතා කරලා තියෙන්නේ. ඔයාලට තාම තේරෙන්නේ නැතුව ඇති අග්නිමන්ත කියන නම ආපු හැටි. අග්නිමන්ත කියන්නේ මිදි කියන මේවා ඒ වගේ ලී තියෙන්නේ. ලී අරගෙන පොතු ගලවලා අරගෙන ඒව එකට අතුල්ලලා තමයි ගින්දර නිෂ්පාදනය කරගෙන තියෙන්නේ. එතකොට මේවට ගිනි ගානාදරු කියලා කියනවා. ඒ වගේම මේ ගින්දර නිෂ්පාදනය කරගත්ත නිසා තමයි මේවට අග්නිමන්ත කියලා ලැබිලා තියෙන්නේ. මේ වගේ ඖෂධීය ගුණ පිරිසාක බොහෝමයක් ගැන දැනගන්න වගේම රෝග ප්‍රතිකාර සඳහා පාරම්පරික හෙළවෙදතුරු මහින්ද හේරත් මහතා හමුවන්නේ. ඒ වගේම මහින්ද හේරත් වෙද මහතා කිසිම ප්‍රතිකාරයක් සඳහා අය නොකරන බවද සඳහන් කරන්න කැමතියි. ඔයාලා හැමෝටම නිදුක් නිරෝගී බව ප්‍රාර්ථනා කරමින් අද මං ගිහින් ඉන්නවා. සුබ දවසක් වේවා. ආයුබෝවන්.